දැන් මේක එහෙම. බුදුන් වහන්සේ පෙන්නන්නේ හරියට බුදුන් වහන්සේ කියන කතාව වෙන මේවා. බුදුන් වහන්සේ කියන නසන්න සනින විසන්න සනි නොපිය සනින භූත සංඤී කිය. එතකොට එහෙමයි. බුදුන් වහන්සේ පෙන්නන්නේ සංඥාවකුත් තියෙනවා මහන්නේ කියලා. එතකොට බුදුන් වහන්සේ කියන්නේ නසන්න සනින විසන්න සනි නොපිය සනින භූත සංඤී කියලා. අර එහෙමයි සමාධියක් ආරෙන්න. නෙමෙයි කියලා කියන්නේ. අර අරුප්ප එහෙමයි. ධානයෙත් නෙමෙයි. අරූපයක් දැනන ආරෙන්න. ඒ අරූපේ ඔබ සමාධියක් වහන්සේ නෙමෙයි කියන්නේ. එතකොට මේ නසන්න නසඤ්ඤා කියන නොදැනෙන ස්වභාවය තියෙන සමාධියක් නෙමෙයි මේ කියන්නේ කියලා බුදුන් වහන්සේම කියනවා. එහෙමයි. ඒ සංඥාව නොදැනෙන ස්වභාවය තියෙන සමාධිය ගැන කතා කරලා වැඩක් නැහැ. මොකද මේ එහෙම එකක් නෙමෙයි කියන්නේ කියලා බුදුන් වහන්සේ කියනවා. ඒතර බුදුන් වහන්සේම පෙන්නනවා. ඒතර මේ අර ගැඹුරු නින්දට ගියා කියන ස්වභාවයත් නෙමෙයි කියලා. ඒතරත් නොදැනෙන ස්වභාවයක් තියෙන එකක් නෙමෙයි කියනවා. එහෙමයි. ඊට පස්සේ බුදුන් වහන්සේ කියනවා මේක අර හුස්ම ටික ගියාට පස්සේ එතන ඉවරයි. එහෙම ස්වභාවයකුත් නෙමෙයි කියනවා. අර නිර්වින්දන පෙති ගහලා වගේ, කුඩු ගහලා වගේ, එහෙම නැත්නම් අර අයිස් ගහලා වගේ ඒක අර නිර්වින්දන පෙති වලට උපමා කරන්න පුළුවන්. අනත් ඒකත් එකයි දැන් නූතනයේ තියෙන ඩ්‍රග්ස් එකයි. ගැව්වා. මොකුත් දැනෙන්නේ එහෙමයි. නැහැ. එතකොට එහෙම එකකුත් නෙමෙයි කියනවා. මේ බුදුන් වහන්සේ කියන්නේ මොකද්ද මේ? මේ බුදුන් වහන්සේ කියන්නේ මේ සංඥාව නොදැනෙන එහෙම එකකුත් නෙමෙයි කිව්වේයි. මේ යන්හි තත්ත අතර විපස්සති කියනකොට දැන් අපේ නිරෝධ සමාපatti සූත්‍ර හම්බ වෙනවා. එතකොට අන්තුරු පිරිවැඩියෝ කියනවා තථාගතයන් වහන්සේ නිරෝධ සමාපත්තිය පරම සුඛයයි නොකියම කිය. එතකොට නිරෝධ සමාපත්තිය කියන්නේ සංඥා වේදනා නිරෝධයට ගිය තැන. එහෙමයි ආරෙන්න. එතකොට එහෙම එකකුත් නෙමෙයි කියලා තථාගතයන් වහන්සේ යන්හි තත්තාත්ත විපස්සති කියලා. එතන අත්දකින්න සෝයක් ගැන කියනවා කියන. පරම සුඛය කිය. ඔන්න ඔතන කියන කතාව අතිශය සියුම්. ඔය කියන්නේ කෙනෙක් බනිනකොට තියෙන කතාවක්. තව විදිහකින් කියනවා නම් මේ අර සෙනඟ ගොඩක් මැද්දේ තියෙන කතාව. අයිස් කැටේ. මේක හොයන්න බෑ. ඔය මේ කැලේට ගිහිල්ලා හුදකලාව පළඟ බැඳගෙන අත් දෙක තියාගෙන සමාධිය ලබලා. මේක එහෙම එකක් නෙමෙයි. මේක හොයන්න පුළුවන් තැන බුදුන් වහන්සේ පෙන්නනවා.